අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණය මේ ලක්ෂයක් මේක ඒක සම්දිස්ථානයක්. මේ සම්දිස්ථානයක් අපිට අපේ සසර ගමන මේ හරවා ගන්නට සසර ගමන මෙතන මේ නතර කර ගන්නට භව ගමන උදුරා ගමන්නට පුළුවන් සම්දිස්ථානය වැදගත්ම දෙයක්. ඉතින් මේ ත්‍රිලක්ෂණය බොහොම හොඳින් අවබෝධ කර ගන්නට ඕනේ කාරණාවක්. අර චතුර්ණං අරිය සත්‍යං මම කවදාවත් ඒකට එතරම්ට චතුරාර්ය සත්‍ය කියලා ඔබට කියන්නේ නැහැ. මොකද ඔබ මෙතෙක්කල් ඉගෙනගෙන හිටියේ චතුරාර්ය සත්‍ය කියලා. චතුරාර්ය සත්‍යයක් නෙමෙයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ චතුර්ණං අරිය සත්‍යං. මේ අරිය සත්‍ය ස්වභාවයක්. සත්‍යයක් නෙවෙයි ඇත්ත තමයි. නමුත් සත්‍ය ස්වභාවයක් බුදු පියාණන් වහන්සේ දේශ තත්වයක්. ඒක එහි තුල දුක්ඛ ස්වභාවයේ తত্ত্বය තමයි බුදුන් වහන්සේ දේශනා කරේ. ඇත්ත తত্ত্বය තමයි. ඉතින් ඇත්තක් තමයි. නමුත් එතන සත්‍ය කියනවට වැඩිය බලවත් වෙනවා සත්‍ය කියන වචනේ. තත්වය දුක්ඛං අරිය සත්‍යං දුක්ඛ සමුදයං අරිය සත්‍යං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං දුක්ඛ නිරෝධගාමිනී පටිපදායං අරිය සත්‍යං. දැන් ඒ ස්වභාවය දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කළා පටිපදාවක්. දැන් ඔය කාරණා දැන් හේතුඵල ධම දේශනා කරා අපි කතා කරා ඒක මේ පටිච්ච සමුප්පාද ධර්මය අපි කිව්වා සමුදය පටිච්ච සමුප්පාදය නිරෝධ පටිච්ච සමුප්පාදය පැහැදිලි නේද? ඒක කාට හරි ඒකේ ගැටලුවක් තියෙනවද? සමුදය පටිච්ච සමුප්පාද ධර්මය නිරෝධ පටිච්ච සමුප්පාද ධර්මය කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය. එතකොට අපි පැහැදිලි කරා කුසල මූල වෙනකොට කුසල මූල පටිච්ච සමුප්පාදයේ විශේෂ දෙයක් තමයි මේ අවිජ්ජාව කියන එක නෑ. අවිජ්ජා නෑ. අවිජ්ජා කියලා කොටසක් එන්නේ නෑ කුසල මූල පටිච්ච සමුප්පාදයේ. ආයේ තණ්හා කියලා කොටසක් එන්නේ නෑ. වේදනා පච්චය තණ්හා කියන්නේ කුසල මූල වේදනා පච්චය කුසල මූල පසාදෝ. දැන් තණ්හාවෙන් පස්සේන උපාදාන රැස් කරන්නේ නැහැ කුසල මූල පටිච්ච සමුප්පාදේ. කුසල මූල පසාද පච්චය කුසල මූල අදිමොක්ඛෝ කියලා කිව්වා. ඒ අදිමොක්ඛ භාවයෙන් පස්සේ කුසල මූල අදිමොක්ඛෝ ඊළඟට කුසල මූල භවෝ. කුසල මූල භවෝ කියලා කිව්වේ සෝවාන් භව, සකදාගාමි භව, අනාගාමි භව, අරහත් භව. දැන් ඔන්න ඔය කරුණු කාරණා ටික අපි සඳහන් කරගත්තා. දැන් අද දවසේ අපි මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන කරුණු තුන පැහැදිලි කරගත්තා. ඕක බොහොම හොඳින් තව ඉස්සරහට අපි මේ සූත්‍ර දේශනාවල් වලින් තවත් පැහැදිලි කරගන්නට පුළුවන්. මූලික අවබෝධය උතන තියෙන්නේ. දැන් අපි මේ කරුණු කාරණා ටික එකතු කරගෙන මේවා සිහි බුද්ධියේ තියාගෙන තමයි මේ ධර්ම කරුණු වලට දාලා බලලා යන්නට ඕනේ. මේ හේතුඵල ධමත් එක්ක තමයි මේ ධම යන්නේ. ඊළඟට තව කාරණාවක් තියෙනවා මේ පින්වතුන්ට පැහැදිලි කරන්න. මේ ලෝකයේ ඕනම සත්වයක් ඕනම මේ සංස්කාරයක් නැත්තම් සත්වයක් හැටියට මේ ලෝකයට නැත්තම් මේ බිහි වෙනකොට කාරණා පහක් මුල් වෙනවා. හැමෝටම සාධාරණ කාරණා පහක්. මොනවද ඒ කාරණා පහ? ඒකට කිව්වා බුදු පියාණන් වහන්සේ මේක සූත්‍රවල මේ කෙලින්ම සඳහන් කරලා නැහැ. නමුත් අටුවාවල සඳහන් වෙලා තියෙනවා. ඒ සමන්තපාසාදිකාවේ ඒ වාගේ සූත්‍ර අටුවාවල් වල සඳහන් වෙනවා මේ කාරණා. මොනවද? නියාම ධර්ම. අහලා ඇති පංච නියාම ධර්මයක් කියලා. මොනවද මේ පංච නියාම ධර්ම? මේ එක තැනකින් පිළිවෙලින් පටන් ගන්න තරම් අවබෝධයක් නැතුව ඇති. නමුත් මුලින්ම චිත්ත නියාමය, කම්ම නියාමය, ධම්ම නියාමය, චිත්ත නියාමය, කම්ම නියාමය, ධම්ම නියාමය, උතු නියාමය, බීජ නියාමය. ඔය විදිහට කිව්වොත් හරි. දැන් එතකොට
මේ මොකද්ද මේ චිත්ත නියාමය කියලා කියන්නේ? මොකද්ද චිත්ත නියාමය කියලා කියන්නේ? චිත්ත නියාමය කියලා කියන්නේ සිත. සිත මුල් කරගෙන තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කළා මේ අග්ගඤ්ඤ සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා මේ අර බමුණු කුලයේ ඉඳලා පැවිදි වෙච්ච මේ හාමුදුරුවෝ දෙනමකට ඒ බමුණු කුලයේ අය මේ අපහාස කළා. පිණ්ඩපාතේ වඩිනකොට බලා හිඟා කනවා. දැන් මේ ගිහිල්ලා ගෞතම බුදු හාමුදුරුවෝ ගාව මහාන වෙලා පැවිදි වෙලා හිඟා කනවා. බලට වැඩක් නැහැ මේමයි කියලා නිගා කළා. ඊට පස්සේ හාමුදුරුවෝ දෙනම ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට මේක සැලකරාම බුදු පියාණන් වහන්සේ කිව්වා ඔය බ්‍රාහ්මණයෝ ශාස්ත්‍රීයෝ කවුරු ඉපදුනත් ඒ හැම කෙනෙක්ම ඉපදුනේ මේ ලෝකෙට එක විදිහකට. ඒ නිසා මෙන්න මේක දැනගන්න කියලා මේ අග්ගඤ්ඤ සූත්‍රය බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ඒ අග්ගඤ්ඤ සූත්‍රය කියලා කිව්වා ඉස්සෙල්ලාම මේ ආභස්සර බ්‍රහ්ම ලෝකයේ ඉඳලා තමයි මේ ලෝකය මේ පෘථුවි තලය මේ කාම ලෝකයේ පෘථුවි තලය බිහි වුණාට පස්සේ එතනට ආවේ ආභස්සර බ්‍රහ්ම ලෝකයේ ඉඳලා බ්‍රහ්මයෝ විදිහට ආවේ ආලෝක පමණයි. ශරීරයක් කයක් තිබුණේ නැහැ. ඔය සියලු දෙනාම ආවේ ආලෝක කදම්බයක් විතරයි. ඇවිල්ලා මේ රස පොළව දැකලා ඒකට තණ්හාවක් ආසාවක් ඇති වුණා. කොහොමද මේ ඒක කියනවා බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා ඒක උපමාවකින් හරියට මේ පොළොවේ ඇඟිල්ල ගහලා බලලා මේක දිවේ ගාලා බැලුවහම මේකේ රස දැනුණා. මොකද්ද රසය? මේ ඒක තමයි ඔය අද අපි මේ පිරිත් කියනකොට එහෙම හදන්නේ තියන්නේ චතුමදුර කියලා. ඒ චතුමදුර රසය මේ ගිතෙල් වගේ කොටසක්, මේ ඊළඟට මී පැණි වාගේ තව කොටසක්, වෙඩරු වාගේ තව කොටසක්, එතකොට මේ හකුරු වාගේ තව කොටසක්. ඉතින් මෙන්න මේ හතරම එකතු වුණාම එන රසය තමයි මේ ඇඟිල්ල ගහුවාම මේ දැක්කේ බ්‍රහ්මයෝ. ඊට පස්සේ මේගොල්ලෝ මේකට තණ්හාව ඇති වුණා. ඒ තණ්හාව ඇති වෙච්ච වෙලාවෙම මේ ආලෝක කදම්බය ටිකක් එළිය අඩු වුණා. දාන්න බලන්න අඳුරටපත් වුණා කියලා බුදු පියාණන් වහන්සේ කිව්වා. ඊට පස්සේ ටික එක දේවල් වල දැන් එතකොට මේ රස බලනකොට මේකේ පහළ වුණා මේ හැල්වි කියන જાතියක්. මේ හැල්වි මේ පහළ වුණා. ඒවා කඩාගෙන ඒවා කපාගෙන ඔහේ සුවසේ කාලා බීලා හිටියා. නමුත් මේ සමහර බ්‍රහ්මයෙක් කල්පනා කරා මම මේ බඩගිනි වුණාම ඇවිල්ලා මේක එන්න ඕනේ මෙතනට කපා ගන්න. ඒ නිසා මට දැන් කාලා තව ටිකක් කපාගෙන යනවා තියාගන්නවා ගිහිල්ලා මේ හෙට නැත්තම් ආයේ බඩගිනි වුණාම කන්න කියලා ටිකක් ගෙනියනවා කියලා ඔහම එක්කෙනෙක් කරාම තව කට්ටිය ඒකට පුරුදු වුණා. මොකද මේක කපාගෙන යනකොට ටික අඩු වෙනවා. ගිහින් තොග අර ගබඩා ගහ ගන්නකොට මේක අඩු වෙනවා. ඉතින් ඒ නිසා තණ්හාව වැඩි වෙනවා. අර තවත් ආලෝකයේ ටික අඩු වුණා. ඉතින් මේගොල්ලෝ මේ විදිහට මේ කරනකොට දැන් මගේ කියලා තව කොටසක් එක්කෙනෙක් වෙන් කරගත්ත මේකට කවුරුවත් එන්න එපා. අර බැටක් ගහගත්තා. ඒ මායිමක් සකස් කරගත්තු ගමම්ම අන්න අර එයාගේ ආලෝකය නිමිලා ගියා. ඉතින් ඔහොම මේක කරගත්තාම ආලෝක ටික නිමිලා ගියා. දැන් අඳුරේ ඉන්නේ මේ කට්ටිය. ආලෝකයෙන් අඳුරට ආවා. මේ තණ්හාව නිසා. ඊට පස්සේ මේගොල්ලන්ට වුණා ජීවත් වෙන්නට මේක මනසට මේ හිතට තනියම මේක කරන්නට බෑ. එහෙනම් මේ සත්වයක් අල්ලා ගන්න ඕනේ. දැන් මේ පේන භෞතික සත්වයක් අල්ලා ගන්න ඕනේ. අන්න ඊට පස්සේ තමයි මේ මනසවල් මේ බ්‍රහ්මයෝ කියලා හිටපු මනස මේ සත්තු මේ අල්ල ගන්න ගත්තේ. තමන්ගේ හැටියට අල්ල ගන්න පුළුවන් උනේ ඔය මිනිස්සු හිටියා කොහොම ශරීර තිබුණා. ඉතින් ඒ ශරීර අල්ලගත්තා. සත්තු අල්ලගත්තා. එක එක්කෙනාගේ තිබිච්ච කර්ම ශක්තියින් අනුව මෙන්න මෙහෙමයි උනේ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරා. ඕක දිග දේශනාවක් අග්ගඤ්ඤ සූත්‍රය. මේ ඒකේ සඳහන් වෙනවා මේ ලෝක විනාශය ගැන. හොඳට පැහැදිලි කරලා බුදු පියාණන් වහන්සේ කියලා තියෙනවා. ලෝක වෙන දැන් ඔය 2012 අවුරුද්දේ මේ මුළු ලෝකයේම විශේෂයෙන් ඔය ඇමරිකාවේ හිටපු මිනිස්සු
තීරණය කරා 2012 අවුරුද්දේ දෙසැම්බර් 12 වෙනිදා මේ ලෝක විනාශ වෙනවා කියලා. සමහර මිනිස්සු හිඩකඩම් පවා විකුණලා දාලා මේව කරලා බින්ගේවල් අස්සට ගිහිල්ලා හිටියා මේ මැරෙන්න බලාගෙන. මේ මිත්‍යා දෘෂ්ටිය. මොකද අර මායාවරු කියලා කොටසක් ඉඳලා මේ මායාවරුන්ගේ කැලෙන්ඩරයක් හදලා තිබිලා තියෙනවා. ඒ කැලෙන්ඩරය මේ තිබිලා තියෙන්නේ 2012 දෙසැම්බර් 12 වෙනිදා වෙනකන් විතරයි. ඉතින් මේක මේ ලොකු මිත්‍යා දෘෂ්ටියක් පැතිරුණා. නමුත් අපි දැනගෙන හිටියා මම ඒ කාලේ ලිපියකුත් ලිව්වා අග්ගඤ්ඤ සූත්‍රය අරගෙන ඊට පස්සේ ඔය ජෝතිර්වේදයේ තියෙන විදියත් අරගෙන ඔය සකවර්ෂ හැදිච්ච හැටි ඒවත් එකතු කරලා කරුණු හොයලා මේ තව අවුරුදු මේ 350000කට එහා මේ ලෝකේ පවතිනවා ලෝක විනාශයක් වෙන්නේ නැහැ කියලා. ඒක හේතු කාරණා එක්කම තමයි ඒක පැහැදිලි කරේ මේ ලෝකය දැන් පෘථුවිය මේ ගමන් කරන ආකාරයක් තියෙනවා අංශක තියෙනවා ඔය මේ සමකය ළඟින් යනකොට ඒකේ වෙනස් වෙන විදිහ ඒ හැරගෙන අංශක ගාන මේ දැනට මේ වෙනකොට අංශක 70 ගාණක් හැරිලා තියෙනවා මේ ඇලේට තමයි දැන් ගමන් කරන්නේ මේක අවුරුදු 75කටද කොහෙද මට දැන් ඒක මතක නැහැ මම ඔළුවේ තියාගන්නේ වැඩක් නැහැ නිවනට අදාළ නැහැ මේ අවුරුදු 70 ගානකට සැරයක් අංශකයක් පොඩ්ඩක් ඇලවෙනවා මේක. එතකොට මේක ඇලවෙලා ගියාම මේ උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය මාරු වෙනවා. එතකොට උත්තර ද්‍රවයේ තියෙන අයිස් මේ දියවිලා ඔක්කොම තට්ටු ආවහම මේ ගොඩබිම් යට වෙනවා. අන්න එතකොට මේවල ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න පුළුවන් යම් කිසි කොටසකට විතර. අවසානයේ ජීවත් වෙන්නේ මේ පින් කරපු උදවිය විතරයි. සුගතියේ උප්පත්තිය ලබන්න පුළුවන් අය ඉතුරු වෙලා අනිත් සියලු දෙනාම විනාශයටපත් වෙනවා. ඒ සුගතියේ උප්පත්තිය ලබන්න හිටපු අය මේ ලෝකේ සම්පූර්ණයෙන්ම යටපත් වෙනකොට ආපහු ආභාසර බ්‍රහ්ම ලෝකෙට යනවා. ආභාසර බ්‍රහ්ම ලෝකෙට යන්නේ මේ කයත් අරගෙන නෙවෙයි මේ ශරීරය අරගෙන නෙවෙයි ශරීරය විනාශ වෙනවා අර මනස යනවා ආභාසර බ්‍රහ්ම ලෝකෙට. ගිහිල්ලා යම් කිසි දවසක ආයෙත් මේ පෘථුවිය මේ ලෝක ගෝලය කැරකිලා ඇවිල්ලා අර උත්තර ද්‍රවයට අර වතුර ටික ගිහිල්ලා අයිස් ටික මිදුනට පස්සේ ආයෙ ගොඩබිම් මතුවෙනවා. අන්න ඒ ගොඩබිම් මතුවෙච්ච කාලෙට ආපහු මේ ඒ ආභාසර බ්‍රහ්ම ලෝකෙට ගිහිපු අය ආයෙ මේ පෘථුවි තලයට ඇවිල්ලා මෙන්න අර ඇඟිල්ල ගහලා ආයෙත් අර එලි අඩු කරගෙන කයවල් අල්ලගෙන ආයෙත් මේ ලෝකේ බිහි වෙනවා කියන එක තමයි බුදු පියාණන් වහන්සේ කිව්වේ. ඉතින් ඒක පැහැදිලි ඉතින් මෙන්න මේ ස්වභාවය තත්වයට ආවා කියලා අර හාමුදුරුවන්ට කිව්වා ඕව ගණන් ගන්න එපා ඔය කවුරුත් කිව්වට මේ જાතියක් කුලයක් කියලා නැහැ මේ හැමෝම බිහි වෙන විදිහක් තියෙනවා නියාම ධර්මයක් තියෙනවා. ඉතින් අර ආපු චිත්ත දැන් අර සිත් තමයි ආවේ ආලෝක කදම්බයක් හැටියට ආභාසර බ්‍රහ්ම ලෝකයෙන් අන්නේ සිත් තමයි වැඩ කරේ ඒ ආලෝකයක් ආපු බ්‍රහ්මය තමයි හිතුවේ ඒකට කයක් තිබුණේ නැහැ. ඒ හිතුවේ අපිට මේ මට දැන් කුසගිනි වුණාම ගන්න මේ කුසක් නැහැ. එයා ඒවා කඩාගෙන ගිහිල්ලා මේ සුවඳ බලලා මේ සුවඳෙන් අර ගන්ධයෙන් තමයි අර සතුටක් ලබනවා මනසින්. ඒක විතරයි කරන්නේ. ඉතින් ඒකට තමයි අර වෙන් කරගත්තේ කොටස් කෑලි. තණ්හාව ඇති වුණා. දැන් තණ්හාව ඇති වුණා මේ සුවඳ බලන්න විදියක් නැහැ. ඒ හින්දා තමයි මේ ශරීර කූඩුවක් හොයාගන්න ඕනුනේ නහයෙන් සුවඳ බලලා ඒක ගන්න මනසට. ඉතින් ඒ විදිහට. ඉතින් ඔහොම මේ සකස් කරගත්ත මුලින්ම මේ චිත්ත නියාමය. එතකොට මේ චිත්ත නියාමයක් තමයි බලපෑවේ මේ අර බ්‍රහ්මයෝ ඒගේ සිතුවිලි තමයි බලපෑවේ මුලින්ම මේක වෙනස් වෙන්න. කයක් අල්ලා ගන්න ඕනකමක් ඇති උනේ. ඉතින් අන්න එතනදී චිත්ත නියාමය කියන එක මේ සිතෙන් අපි හිතෙන් තමයි හැමදේම කරන්නේ. අපි යමක් දැන් ඒ චේතනාහං භික්කවේ කම්මං වදාමි කියලා කිව්ව පින්වතුනි. ඒ කිව්වේ මොකද මේ හිතෙන් හිතන සිතුවිල්ලෙන් පවා කර්මයක් සිද්ධ වෙනවා. මම ඔබට උදාහරණයක් කියන්නම් ඒකටත් මේ කර්ම සිද්ධ වෙනවා. එතකොට දැන් අපි හිතන්නකෝ මේ දැන් අර කියනවා අපේ බුදුදහම තුල මේ කර්මපතයක් වෙන්න නම් ඒ කියන්නේ මහා පරිමාණ කර්මයක් සිද්ධ වෙන්න නම් කරුණු පහක් සම්පූර්ණ වෙන්නට ඕනේ. මේ දැන් පාපක සතෙක් මරනවා නම් ඒකට කරුණු පහක් එකතු වෙන්න ඕනේ කියලා කියනවා. හැබැයි බුදු පියාණන් වහන්සේ ඒ අතරේ දේශනා කරා චේතනාහං භික්කවේ කම්මං වදාමි. චේතනා අහං භික්කවේ කම්මං චේතනාවම
කර්මයක් වෙනවා. දැන් ඔබට මම උදාහරණයක් මම කියන්න ඇති කලින් ධර්ම දේශනාවලදී දැන් ඔබ ගෙදර ඉන්න වෙලාවේදී හවස මේ රෑ වෙලා විදුලිය නැති අවස්ථාවකදී හඳපානක් නැහැ මුකුත් නැහැ යන්තම් හඳ එළිය තියෙන වෙලාවේදී ඔබ පිටිපස්සේ දොර අරගෙන නැත්තම් ඉස්සරහා දොර අරගෙන එළියට බහිනවා මොකක් හරි උමනාවකට යනකොට මේ සර්පයෙක් ඉන්නවා මෙහෙම හරහට ඔබ මේ දැන් සර්පයා දකිනවා අතේ තියෙනවා කැත්ත මන්නේ මේ ඔබ දැන් කලබල වෙලා එකපාරටම මේ සර්පයාට ගහනවා කැත්තෙන් ගැහුවාම සර්පයා දෙකට කැපෙනවා දැන් මේක බලන්න විදිහකුත් නැහැ එළියකුත් නැහැ දැන් එහෙම්ම කියන්නේ සර්පයා කැපුණා දැන් හිතට හරි දැන් බයක් නැහැ දැන් සර්පයා මැරිලා ඉවරයි දෙකට කැපිලා ඉන්නේ දැන් ඌට කන්න බෑ කාවවත් හපන්න බෑ එහෙන්ද එහෙම්මම තියලා ගෙට ඇවිල්ලා මේ දොර වහ ගන්නවා දැන් පහුවෙන්ද උදේ දැන් නිදාගෙන ඉඳලා උදේ පහුවෙන්ද ආපහු දොර ඇරලා ගිහින් බලනවා දැන් කැපිච්ච සර්පයා බලනවා මෙතන මං දැන් සර්පයෙක් කැපුවා ගිහින් බලනකොට මේ ලණු කෑල්ලක් දෙකට කැපිලා තියෙනවා දැන් ඔය ක්‍රියාව පවක්ද නැද්ද? පවක්. ඔක පවක්. ඒ කොහොමද පවක් වුනේ? ඉතින් සර්පෙක් නෙවෙයිනේ ලණු කෑල්ලක් නේ කැපිලා තියෙන්නේ. අන්න හරි. ඒ මරණ මොහොතේදී නැත්තම් අරකට ගහන කපන මොහොතේදී කැපුවේ සර්පෙක්. කැපුනේ ලණුවක් වෙන්න පුළුවන්. කැපුවේ සර්පේ චේතනාහම්බික්ක වේ කම්මං වදා. මේකට චේතනාව කරගෙන ඉවරයි. චේතනාව කර්මයක් වෙලා ඉවරයි. හැබැයි කර්මපතයක් උනේ නැහැ. කර්මපතයක් බවට පත් උනේ නැහැ. අර ඕකේ තියෙනවනේ මේ ditta ධම්ම වේදිනිය කර්ම ආනන්තරේ පාප කර්ම. එහෙම පාප කර්මපතයක් උනේ නැහැ. නමුත් මෙතන කර්මයක් සිද්ධ වෙලා ඉවරයි. යම්කිසි අකුසලයක් සිද්ධ වෙලා ඉවරයි. අර ආසව ගොඩට ඒක එතු වෙලා ඉවර පටිගයක් හටගෙන ඉවරයි. ඒව වළක්වන්න බෑ දැන් ආපහු අදින්න බෑ අතු දාලවත්. නේද? ඒක අදින්න බෑ. හිතට අර සැනසීමක් එනවා අනේ අපොයි ඒ බොහොම හොඳයි සර්පෙක් නෙවෙයි කැපිලා තියෙන්නේ කියලා. දැන් පින්වතුනි තවත් උදාහරණයක් මම කියන්නම්. උදාහරණ තුනක් කියනවා. තවත් උදාහරණයක් කියන්න. දැන් මේ කෝච්චි පාරක් තියෙනවා. කෝච්චියක් තියෙනවා. එනවා. දැන් දන්නවනේ නේද? ඔය අම්බලන්ගොඩ පැත්තට බැලුවාම කෝච්චි එනවා වේගෙක් කෝච්චිය එනකොට මේ පාරේ මිනිස්සෙක් එක්ක කෝච්චියට පැන්නා නැත්තම් කෝච්චියට හැප්පුණා ඒක හැප්පෙනකොට දැන් මෙහෙම අඩි 50ක් විතර වගේ තියෙද්දි මේකේ එළවන එන්ජින් ඩ්‍රයිවර් මහත්තයා ඉන්නවා තව සහායකයෙක් ඉන්නවා එන්ජින් එකේ එන්ජිමේ ඒගොල්ලෝ දකින්නවා දැන් එයා දකින්න දැන් මේ මිනිස්සු පාරේ ඉන්නවා දැන් මේ පාරේ ඉන්නවා දකින්න හෝන් එකක් ගහනවා බේර ගන්න උඩරිම උත්සාහ කරනවා දැන් බලන්න බ්‍රේක් ගහන්න බෑ බ්‍රේක් එක ගැහුවොත් කෝච්චිය හයියෙන් එකපාරට මේ කෝච්චිය පෙරලිලා ඇතුලේ ඉන්න 100,000 ගානකට තුවාල වෙනවා එයාගේ වගකීමක් නෙමෙයි එහෙම බ්‍රේක් ගහන එක මේක පාලනය කරන්න තියෙනවා ඉතින් ක්‍රමයක් එකපාරට මේක දැක්ක ගමන් නවත්තන්න බෑ දැන් අර සහායකයාත් කියනවා අරයට ඩ්‍රයිවර් මහත්තයාට කියනවා මේ මහත්තයා දැන් ඔන්න බලන්න අයියෝ අපෝ කියලා දැන් මේ දෙන්න කල්පනා වෙන බ්‍රේක් එකක් ගහනවා හිමීට අර ගහන්න ඕන විදිහට ඒගොල්ලොන්ට රජේ කියලා දීලා තියෙන විදිහට බ්‍රේක් එකක් ගහනවා හැබැයි අර හැප්පිලා මැරිලා කෑලි කුඩු වෙලා විසි වෙනවා දැන් අර පුද්ගලයාට එන්ජින් එකේ ඩ්‍රයිවර්ටයි සහායකටයි නැත්තම් තව කවුරු හරි බලන් හිටපු පැත්තකින් බලන් හිටපු කෙනෙක් ඉන්නවනම් ඒගොල්ලන්ට පවක් සිද්ධ වෙනවද නැද්ද නෑ ඇයි නැත්තේ ඇයි නැත්තේ ඇයි චේතනා කරේ නැද මේ රූපයක් ඇහැට දැක්කම මොකද වෙන්නේ පටිච්ච වෙනවා ඇහැට රූපය යන්න ඔන්න පටිච්ච දැන් රූපයක් නේ දකින්නේ අන්න චක්කුංච පටිච්ච රූපේච වුණා චක්කු විඥානයක් හටගලා අනේ අපොයි කියලා කිව්වා දැන් මේ මැරෙන විත්තිය දන්නවා දකින්නවා දැන් ඉස්සර කාලේ අපේ අම්මලා වයසක ආච්චිලා කියන කතාවක් තියෙනවා අනේ අපොයි මේවා දකින්න අපි ඉපදුනානේ අපේ ඇස් පව් කරලා තිබුණානේ මේවා දකින්න කියලා කියනව නේද ඇයි එහෙම කියන්නේ ඒ දැක්කත් පවක් කියන එකනේ දැන් මේක මොකද්ද උනේ තමන් මැරුවේ නෑ මරන්න චේතනා කළේ නෑ නමුත් ඇහැට රූපයක් දැක්කත් චේතනාවක් පහළ වුණා සංචේතනා වුණා අන්න චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ පස්ස අන්න නිකන් වෙන්නේ නැහැ සංගති වෙන්නේ සංචේතන සංපස්ස සංකාර
සංචේතන සංපස්ස සංකාර අන්න සංකාරයක් වුණා. අනේ අපොයි කියලා. ඔන්න දෙවනි එක. ඔන්න ඒකෙන් මේ මහා කර්මපතයක් නෙවෙයි. නමුත් පාප කර්මයක් මේ ඇහැට දැක්කා ඒක ඇහෙන් උපදවාගත්තු මේ කර්මයක් බවට පත් වුණා. සිත මූලික වෙන්නේ. පින්වතුනි උසාවියේ නඩුකාරයෙක් ඉන්න බොහොම හොඳට උගත්තු නඩුකාරයෙක් දැන් එක මිනිස්සෙක් 3-4 දෙනෙක් මරලා පීයෙන් යනලා වෙඩි තියලා මරලා එයාගේ නඩු අහනවා. දැන් ඒ සියල්ලම මේ වෙනවා. දැන් මේ ජූරි සභාවකුත් තියෙනවා. ජූරි සභාවේ ඉන්න පිරිස 7 දෙනෙක් හරි 10 දෙනෙක් හරි ඒගොල්ලෝ තීරණය කරනවා මේක මෙයා මරලම තමයි. මේ මිනිහත් ඒ පුද්ගලයාත් පිළිගන්නවා මම මැරුවා ස්වාමීනි කියලා කියනවා. දැන් නඩුකාරයා ඉන්නවා. නඩුකාරයාට වෙන කරන්න කිසිම දෙයක් නැහැ. නඩුකාරයාට කියන්න බෑ. එහෙනම් ඔබ මැරුවා ඒක කමන්නේ. දැන් ඔබ පිළිගත්තනේ. දැන් ඔබ නිදහස් මට වෑයම්බවට දඬුවම් දෙන්න කියලා කියන්න බෑ. නඩුකාරයා බැඳිලා ඉන්නවා මේ නීතියක් රකින්න. නඩුකාරයා මේකට අස්සම් කරනවා. මේ හරි මේ මරණීය දඬුවම් නියම කරනවා කියලා අස්සම් කරනවා. නඩුකාරයාටද පවුද නැද්ද? නඩුකාරයාට පවක් සිද්ධ වෙනවද නැද්ද? ඔබ හිතනවා නෑ කියලා. නමුත් නඩුකාරයාට පවක් සිද්ධ නඩුකාරයා ඉන් එහාට නඩුව අහන්නේ නෑ එදාට. මොකද එයා දන්නවා එයාට හිතට වේදනාවක් ඇති වෙනවා. එයා ඒ පෑන කඩනවලු. අස්සම් කරපු පෑන එතනින් කඩනවා කියලා කියනවා. අපි අහලා මම දැකලා නැහැ එහෙම. කියනවා පෑන කඩලා අයින් කරනවා. ඒ පෑනෙන් ආයේ වැඩක් ගන්නෙ නැහැ. ඒ තරම් කම්පනයක් ඇති වෙනවා. කොහෙද මේ කම්පනය ඇති වෙන්නේ? සිතේ. අන්න සිතේ පහළ වෙනවා මේ මිනිහා මිනී මැරුවට මං මේ මිනිහට දඬුවමක් දෙන්න මෙතනට ඉපදින්නට වුණා කියලා. අර කීමක් තියෙනවා මේ කියනවා මේ කෙනෙක් සක්විති රජ බවට පත් වුණොත් එයා ඊළඟ ආත්මේ අනිවාර්යෙන් අපායේ තමයි උපදින්නේ කියලා. සක්විති රජ කෙනෙක් වෙන්නේ පිනටනේ. නේද? පිනක් තියෙන්න එපා. සක්විති රජ වෙන්න පිනට සක්විති රජ වුණාට ඊළඟ ආත්මේ අපායේ තමයි උප්පත්තිය ලබන්නේ. එක්කෝ රාජකාරිය තමන්ගේ නීතිය හරියට ඉටු කළේ නැහැ. එහෙම නැත්නම් හරියට ඉටු කළා. ඔය දෙකම කරාත් අපායේ තමයි උප්පත්තිය යන්නේ. තමන්ගේ යුතුයකම හරියට ඉටු කරේ නැති වුණොත් ඒත් අපායේ යනවා. යුතුයකම හරියට ඉටු කරලා කාට හරි දෙයක් කවුරු හරි හෙන ඉල්ලුවොත් නැත්තම් ශාප කරොත් ඒක වදිනවා ඒක එනවා ඒ හිසා යනවා. ඉතින් මොකටද සක්විති පදවිය? දැන් බුදුහාමුදුරුවන්ට සක්විති රජකම සිද්ධාර්ථ කුමාරයාට සක්විති රජකම ගන්න තිබිච්ච එක නතර කරලානේ මේ සිවුරක් දාගෙන බුද්ධත්වයටපත් උනේ. අපායේ දැන් උන්වහන්සේට සක්විති රජ වෙලත් මේ ධර්මය කියන්න තිබුණනේ ඕන්න නේද? එහෙම කියන්න තිබුණේ. හැබැයි එහෙම කිව්වනම් එහෙම මිනිස්සුන්ගේ අනිත්‍ය දේව හොයා බලන්නට වෙනවා. අනිත් දේවල් ඕනෑ විපාකම් ඉෂ්ට කරන්නට සිද්ධ වෙනවා. ඒකින්ද තමයි සක්විති රජකම පැත්තකින් තියලා මේ පාත්‍රය අතට අරගෙන මිනිස්සු ළඟට දෙපා මුලට ගියේ. එතකොට නිදහස්. එතකොට කාගෙන්වත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් පින්වතුනි ඔන්න ඔය ස්වභාවය නිසා මේ චිත්ත වේගය දැන් ඔය උදාහරණ තුනෙන්ම පැහැදිලි වෙන්නේ. දැන් ඔබ කල්පනා කරන්න ඔබ කොයිතරම් දුරට මේ පාප කර්ම කරගෙන තියනවද පින්කම් කරගෙන තියනවද කොහොමද කරගෙන තියෙන්නේ මේ හිත යොමු කරලා මේ හිතෙන් කරගත්තු දේවල්. පින්වතුනි සාමාන්‍ය විදිහෙන් ගත්තොත් දැන් මම මෙහෙම කිව්වම තර්කයකට එන්න එපා. හිතලා බලන්න තමන් ගෙදර දරුවෙකුට ගෙදර ඉන්න තමන්ගේ පොඩි දරුවෙකුට වේවැලකින් පාරක් ගහන ඕක කියාවේ ඉතින් දරුවා හදාගන්නයි අපි ගැහුවේ චේතනාව තියෙන්නේ මෙහෙමයි කියලා. ඒ දරුවට පාරක් ගහලා දරුවට රිදිලා දරුවා කෑකෝ ගහලා අඬලා වැළපුණත් වුණොත් තමන්ට ඒක පාපයක් සිද්ධ වෙනවා. පාප කර්මයන් මහා කර්මපතයක් නෙවෙයි. පොඩි හරි සුළු අකුසලයක් සිද්ධ වෙනවා. අහෝසි කර්මයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක අර දරුවා හදාගන්නයි හොඳ සමාජයකට යවා ගන්නයි අපි මේ දරුවට දඩුවම් කරන්නේ. නමුත් ඒ වෙලාවට ඒක කර්මයක් සිද්ධ වෙනවා. ඕ කර්ම බෙදලා තියෙනව වෙනම අහෝසි කර්ම මේ කටත්තා කර්ම එහෙම කියලා. එතකොට මේ අහෝසි කර්මයක් වෙන්න පුළුවන්. නමුත් කර්මයක් සිද්ධ වෙනවා. චේතනහම්බික්කවේ කම්මං වදාමි. ඔය චේතනාව ඕක මේ චිත්ත ස්වභාවය මේකට මුල් වෙන හැටි තමයි මේ මම පැහැදිලි කරේ. ඊළඟට මේ චිත්ත ස්වභාවයෙන් හිතන චේතනහං බික්කවේ කියපු චේතනහං බික්කවේ කම්මං කියපු ගමන්ම කියවෙන්නේ මේ චේතනාව මුල් කරගෙන කර්මය උපදිනවා කියලා. අන්න එහෙනම් චිත්ත නියාමයක් තියෙනවා මෙතන. සිත තමයි මේ හැම දෙයකටම මුල් වෙන්නේ. ඊළඟට සිතෙන් මොකද්ද කරන්නේ වෙන මුකුත් නෙමෙයි.
සිතෙන් ඔය ගොවිතැන් කරන්නෙත් නැහැ සිතෙන් කුඹුරු හාන්නෙත් නැහැ සිතෙන් කරන්නේ කර්ම රැස් කරන එක පමණයි සිතෙන් එහෙනම් කම්ම නියාමයේ ඊළඟට තියෙනවා මේකේ මේ කර්මයක් මූලික වෙනවා මිනිස්සුන්ගේ නැත්තම් මේ සත්වයාගේ පැවැත්ම සඳහා චිත්ත නියාමයේ මූලික වුණා ඊළඟට කම්ම නියාමය ඔන්න කම්ම දැන් අපි කියන්නේ කම්ම දැන් පාප කර්ම කරත් පින්කම් කරත් මේ අකුසල කර්ම කරත් අපි මේ ඒව විපාක විඳින්න සිද්ධ වෙනවා නේද කම්ම නියාමයක් තියෙනවා කර්ම මූලික වෙනවා චේතනහම් භික්කවේ කම්මං වදාමි අපි දැන් හැමදේම හැම නිතරම කරන හැම දෙයක්ම කර්මයක් බවට පත් වෙනවා හැබැයි ඔතනදී අර කර්මයක් බවට පත් වෙන්නේ චේතනා කරොත් විතරයි හිත මූලික වුණොත් විතරයි නැත්තම් නෙක්ඛම්ම අව්‍යාකෘත සිත් ඒක කෘත්‍යයක් නෑ ක්‍රියාසිත විතරයි සිත ක්‍රියා කරනවා විතරයි නමුත් ඒකේ ප්‍රතිඵලයක් අර මං කිව්වා වගේ අර කඩදාසිය ගිනි තිබ්බ වෙන්නේ නෑ ඒක මේ කඩදාසිය මොනවා හරි ක්‍රමයකින් කෑලි කපලා සුණු කරලා දාලා පොළොවට දාලා අලු කරමේ පොළොවට පස් කරනවා නමුත් පුච්චන්නේ නෑ ගිනි ගන්නේ නෑ අර දුමක් නගින්නේ නෑ දුකක් ඇති වෙන්නේ නෑ ඒවා අව්‍යාකෘත සිත් අරහතුන් වහන්සේලාට පහළ වෙන්නේ අව්‍යාකෘත සිත් දැන් අපි සෝවාන් වෙන වෙලාවේ ඉඳලා කරන්නේ ඔය වැඩේ අව්‍යාකෘත සිත් තමයි අපි පහළ කරන්නේ නිතරම හැබැයි ඒ අතරතුර අපිට හුරුවක් නැහැ නේ එකපාරට දැන් මේ සංඛාර හදලා පුරුදුම වෙලා අවුරුදු කල්ප 91ක් කල්ප 91ක් තිස්සේ මේ සංඛාර හදලා දැන් අපි ටික ඕනේ මේක නතර කරන්න. එහෙනම් අර මූලික අවස්ථාව තමයි සෝවාන් ඵල අවස්ථාව. එතනදී අපි ටිකක් හිත තෝර හිත මේ අව්‍යාකෘත සිත් පවත්වනවා. තෝරගෙන හරි අමාරුයි. එතකොට මනසට ටිකක් අමාරුයි ඒ සෝවාන් කාලේ. සකදාගාමී වෙනකොට අන්න මේ රෝධය අතහැරියා. සකදා රෝධය අතහැරියා. දැන් කර්ම ඒ කෙරෙන්නේ නැහැ. මේ කර්ම කෙරෙන්නේ බොහොම අඩුවෙන් දැන් කෙරෙනවා. අර පෙර ආපුව කෙරෙනවා දැන් පුරුදුයි ටිකක්. දැන් අනාගාමී වෙනකොට ආගමනක් නැහැ. දැන් ආගමනක් නැහැ. අනාගාමී ආගමනක් නැහැ. දැන් ආය උපදින්නේ නැහැ. ආය උප්පත්තියක් ලබන්නේ නැහැ. දැන් මරුණත් ආය උපදින්නේ නැහැ අනාගාමී ස්වභාවයෙන්. හැබැයි කර්ම ශක්තියක් සුළු වශයෙන් තියෙනවා අර අලු යට ගින්දර වාගේ. අනාගාමී වුණත් අරහත් වුණා වාගේ තමයි ආයෙත් මේ දුක් උප්පද්දවන්නේ නැහැ. හැබැයි කර්ම විපාක ශක්තියක් පොඩ්ඩක් තියෙනවා අලු යට ගින්දර වගේ. ඒව නිමිලා යනකම් එයාගේ ඒ తත්වය තියෙනවා. හැබැයි කොහෙවත් උපදිලා කොහෙවත් මව කුසක ගර්භය මේ අප්පගබ්බෝ කුලේසු අරණුගිද්දෝ වෙනවා. දැන් අප්පගබ්බ වෙනවා. මේ ගර්භයක් නැති ස්වභාවයටම පත් වෙනවා. ගර්භයක පිහිටන්නේ නැහැ. අනාගාමී ආගමනයක් නැහැ. දැන් ඉවරයි. දැන් අර ඥාති සම්බන්ධකම් ඒව මේව සියල්ලම ඉවරයි. නමුත් අරහත් වෙලා නැහැ. පොඩ්ඩක් අර කර්ම විපාක ශක්තියක් තියෙනවා. නිකන් ගන්ධබ්බෙක් වෙලා කොහේ හරි ඉඳගෙන අන්න ඒ අය මේ ඒ කර්ම විපාක ඉවර වෙනකන් අර තමන්ගේ සුළු ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. අන්න එතනට එනවා. ඊළඟට අරහත් ඵලයට එනකොට අරහත් ඵලයට ආපු කෙනෙක් නිරන්තරයෙන්ම උපදවන්නේ මේ අව්‍යාකෘත සිත්. අව්‍යාකෘත කර්ම සිද්ධ වෙන්නේ නැහැ. අර කම්ම නියාමයෙන් ගැලවෙනවා. ආය උපාදාන රැස් වෙන්නේ නැහැ. රැස් වෙලා තියෙන උපාදානත් අර කුසල මූල පටිච්ච සමුප්පාදයෙන් ගලවලා දානවා දැන්. ගලවලා ඉවරයි. දැන් තව තියෙන්නේ බොහොම පොඩ්ඩයි. කර්ම විපාක. ඒවත් නිතර දැන් බුදු පියාණන් වහන්සේටත් ඒව තිබුණා. පෙර ඒවා. ඒකනේ අර එක ලෙඩ රෝග හැදුනා. මේ කකුලට ගල් පෙරලා කකුල තුවාල වුණා. ඒ වගේ විවිධ විපාක වලටපත් වෙන්න සිදුණා පෙර කරපු ඒවා තිබිච්ච නිසා. ඊට පස්සෙත් මේ ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කිව්වා බුදු කෙනෙකුට ඕනනම් මේ කල්පයක් ඉන්න පුළුවන්. කල්පයක් කිව්වේ යම්කිසි කාල සීමාවක්. තවත් කාලයක් මට ඉන්න පුළුවන්. කවුරු හරි මට ආරාධනා කළොත් මට ඒක ඉන්න පුළුවන් කියලා. නමුත් ඒක ආරාධනා කළේ නැහැ බුදු පියාණන් වහන්සේට. බුදු පියාණන් වහන්සේ අර කර්ම ටික ගෙවලා ඉවර කරලා වයස අවුරුදු 80 සම්පූර්ණ වෙනකොට උන්වහන්සේ මේ අනුපාදිශේෂ නිබ්බාණයටපත් වුණා.
අන්න අවසාන කියන්නේ නිර්වාණයටපත් වුණා. ආයේ උප්පත්තියක් නැහැ, ඉපදීමක් නැහැ. උන්වහන්සේ ඒක ශේෂ කරලා මේ කූඩුව ඉවර කරලා මේ කූඩුව බාර දීලා ගියා. උඹලා ඕන දෙයක් කරගනින්න කියලා ඒක ඉවර කරා. අවසන් කරා. ආයේ කූඩු බැදිල්ලක් නැහැ. කර්ම ශක්තියක් නැහැ. ඔන්න කම්ම නියාමය. දැන් අපි හැම නිතරේම කම්මයක් රැස් කරනවා. කම්මය හැම නිතරේම නෙමෙයි අව්‍යාකෘත සිද්ධ. දැන් අපි ඔය නිකන් යන්නේ ගමන් ඔය අරේ මේ බැලුවට ඒ කර්ම සිද්ධ වෙන්නේ නැහැ. චේතනාවක් හටගත්තොත් තමයි කර්මයක් සිද්ධ වෙන්නේ. ඒකයි මේ පුන පුනා කිව්වේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. මේක බලන්න කිව්වේ ඔන්න ඔය කර්ම සිද්ධ වෙන එක නතර කරන්න. මෙන්න කම්ම නියාමය. ඊළඟට අපි කිව්වා ධම්ම නියාමය. ධම්ම නියාමය කියලා කිව්වේ මොකද්ද? මේ ධම්ම කියලා කියන්නේ මොකද්ද? පින්වතුනි ධර්මයක්, ධර්මතාවයක්. බුදු පියාණන් වහන්සේ මේ ධර්මතාවය තමයි හේතුඵල ධම. හේතුවක් නිසා තමයි යම්කිසි කර්මයක් සිද්ධ වෙන්නේ. හේතුවක් මූලික කරගෙන තමයි යම්කිසි ඵලයක් හටගන්නේ. දැන් යම්කිසි හේතුවක් හැදුනහම ඒ හේතුව තමයි පෙන්වන්නේ. මේ හේතුව සහ ඵලය තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මය තුලින් පෙන්වන්නේ. අවිජ්ජාව නිසා සංඛාරය ඇති වෙනවා. අවිජ්ජාව කියලා කියන්නේ නොදන්නාකම. හරි හැටි නොදන්නාකම. එහෙමත් කියනවා චතුරාර්ය සත්‍ය විතරක් නෙමෙයි. උතන හැම දුක්ඛං අරිය සත්‍යං වාගේම තියෙනවා. තවත් රූපං අරිය සත්‍යං, රූප සමුදයං අරිය සත්‍යං, රූප නිරෝධං අරිය සත්‍යං, මේ රූප නිරෝධගාමිනියා පටිපදාය අරිය සත්‍යං. එතකොට සංඥා අරිය සත්‍යං, සංඥා සමුදයං අරිය සත්‍යං. ඔය හැම එකක්ම ඔය හතරට අවු වෙනවා. දැන් මේ දුක කියන එක විතරක් ඉස්මතු කරලා පෙන්වන්නේ මේ හැමදේම සිද්ධ වෙන්න මේ දුක කියන එකක් අපි උපාදානය කරනවා. උපාදාන වශයෙන් ගන්නවා කියන නිසා තමයි දුක විතරක් එතනගේ දුක විතරක් නෙමෙයි බුදු පියාණන් වහන්සේ ඕක හැම එකකින්ම බැලුවා. ඔය සූත්‍රවල සඳහන් වෙනවා. ද සංඥා සූත්‍රයේත් ඕක සඳහන් කරනවා. හැම එකකින්ම බැලුවා බුදු පියාණන් වහන්සේ. ඉතින් අපි හැම එකකටම ඔය සත්‍ය කියලා කිව්වේ ඒකයි. ඔය සත්‍යයක් නෙවෙයි. ඇත්තක් තියෙනවා ඒකේ. නමුත් මේ ඇත්ත නෙවෙයි සත්‍ය ස්වභාවය. මේ සත්‍ය ස්වභාවය හැම එකකටම අදාළයි. හැම එකකටම අදාළයි. ඉතින් ඒ නිසා අපි හැම නිතරම බලනවා මේක කොහොමද මේක තියෙනවා, මේකේ ඉපදීමක් තියෙනවා, මේකේ නිරෝධයක් තියෙනවා, මේක නිරෝධය කරන්නට ඕන ක්‍රමයක් තියෙනවා. ඕක තමයි ඔය කිව්වේ. ඔය හතර තමයි සත්‍ය ස්වභාවය. සත්‍ය ස තත්වය හැම එකකම ඒ තත්ත්ව හතර තියෙනවා. එතකොට මෙන්න මේ ධර්මතාවයක් දේශනා කළා බුදු පියාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයේ හේතුඵල ධම කියලා. හේතුවක් තියෙනවා. ඵලයක් ලබන්න නම් හේතුවක් තියෙන්නට ඕනේ. ඒ හේතුව නැති කරොත් තමයි ඵලය නැති වෙන්නේ. හැබැයි මේ හේතුව නැති කරොත් තමයි ඵලය නැති වෙන්නේ. ඒ හේතුවක් ඇතුව ඵලයක් හටගත්තොත් ඒ ඵලය නැවතත් හේතුවක් වෙනවා. ඒ ඵලය නැවතත් හේතුවක් වෙලා ඒකෙනුත් ඵලයක් හට ගන්නවා. මේක නතර වීමක් නැහැ. පැහැදිලිද? හේතුව ඵලයක් වෙනවා. ඒ ඵලයත් හේතුවක් වෙලා ඊළඟ ඵලය හදනවා. ඒ ඵලයත් හේතුවක් වෙලා දැන් අපේ මරණයෙන් කෙලවර වෙලා නතර වෙන්නේ නැහැ. මරණය හේතුවක් වෙනවා නැවත ඉපදීමකට. මරණය හේතුවක් වෙනවා නැවත ඉපදීමට. ඒ ඉපදීම හේතුවක් වෙනවා ජරාවට. පැහැදිලිද? ජරාව හේතුවක් වෙනවා මරණයට. ආය මරණය හේතුවක් වෙනවා ආය ඉපදීමට. ඕක නවතින්නේ නැහැ. ඔන්න ඔය ධර්මතාවය තමයි කිව්වේ ධම්ම නියාම කියලා. ඔක ධම්ම නියාමය. අපිට හැම දෙයකටම අපි සිද්ධනවා. අපි දැන් බලනවා අපි මෙහෙම යනකොට අර අතන ගල් ගෙඩියක් තිබිලා කකුල හැප්පුණා ගලේ හපොයි කියලා මේනකොටම අපි කල්පනා කරන්නේ මොකද? හේතුඵල ධම. ඇයි මෙතන මේ මගේ කකුල මේ ගලේ හැප්පුණා මේ වේදනාවක් ආවා මේක හේතුඵල ධමයක්. මේ මගේ පෙර කර්මයක්. මේක තමයි අපි පැහැදිලි කරගත යුත්තේ. අන්න එතකොට අපිට ඒක එතනින් ඒක ඉවර කරලා දාන්න පුළුවන් මේ හේතුව නැති කරාම. දැන් මම කල්පනා කරනවා මගේ පෙර අකුසලයක් තිබිලා තමයි මේ කකුල හැප්පෙලා තුවාල වුනේ. දැන් ඒ අකුසලේ ඉවරයි. දැන් මම ආයේ ඒක වර්ධනය කරගන්නට ඕනේ නැහැ. දැන් ඒ ගල ඊට පස්සේ අපි මොකද කරන්නේ? ගලක් තිබුණා කකුලේ ගලේ හැප්පුණා. දැන් තුවාල වුණා. දැන් මොකද කරන්නේ? තුවාල වෙලත් ඉවරයි. දැන් ගල මෙතනට ගෙනෙත් දාපු මිනිහත් හොයනවා. ඒ මිනිහටත් වෛර කරනවා. ඒ මිනිහටත් බනිනවා. මේක දැන් ගෙනත් දාම මගේ කර්මකාරයෙක් හෙනහුරෙක් මේ මං එන පාරේ මේකද දැන් මේ කරන හැම සැරයක් පාසාම මොකද්ද කරන්නේ? අර ඵලය නැවතත් හේතුවක් බවට පත් කරගෙන තවත් ඵල හට ගන්නවා.
ඔන්න පින්වතුනි ස්වභාවය. ඒ නිසා එතනින්ම මේක නතර කරන්නට ඕනේ. ඒකයි මේ පටිච්ච සමුප්පාද ධර්මය බුදු පියාණන් වහන්සේ දේරගෙන අන්න ධම්ම නියාමය. ඊළඟට කිව්වා බීජ නියාමය. දැන් මේ අපි කරන කර්ම සියල්ලක්ම මේ අපේ චිත්ත සංතානය තුල ඒක රාශී වෙන්නේ කොහොමද? බීජ හැටියට. බීජ කියලා කිව්වේ පින්වතුනි නැවත පැලවෙන දේවල්. දැන් අපි මේ කරන දේවල් අපි සතෙක් මැරුවා දානයක් දුන්නා. දැන් දානයක් දුන්නාම ඒකෙන් හැදෙනවා අපි පින් කරගන්නවා. මේ පින් කියලා කියන්නේ මොනවද? කර්ම බීජ. මේ බීජ රාශියක් අපි එකතු කරලා තැම්පත් කරගන්නවා. මොකටද? බීජ කියලා කිව්වේ අර බිත්තර වී වාගේ නැවත පැලවෙන ඒවා. දැන් මේවා පැලවෙනවා. ආසව හැලිවල මේ බීජ එකතු වෙනවා. කර්ම බීජ. දැන් ඔන්න අපි එකතු කරගෙන තියෙන දේවල් මේවා පැලවෙන්න නම් අපිට මේ ශේස්ත්‍රයක් ඕනේ. අපි උපදින්න ඕනේ නැවත මේවා විපාක දෙන්න. ඔන්න අපි දැන් කරගත්තු දේ. අන්න බීජ නියාමය. මේ බීජ නියාමයක් තියෙනවා. අපි හැමෝම ගාව බීජ පොට්ටනියක් තියෙනවා. එක එක විදිහේ බීජ පොට්ටනියක්. මුං අපි ඵල වශයෙන් මුං ගත්තා නම් අන්න මුං බීජ හැදෙනවා. ඒවල ඵලය හපුවම වෙන්නේ මුං. ඒ නිසා ඒ වාගේ බීජ නියාමයක් තියෙනවා. ඔන්න බීජ නියාමය කිව්වෙ පින්වතුනි ඕකට. දැන් ඊළඟට කිව්වා උතු නියාමය. උතු කියලා කිව්වේ මොකද්ද? උතු නියාමය කියලා කිව්වේ ඍතුව. ඍතුව කියන්නේ මොකද්ද? කාලය. දැන් මේ බීජ මේ තැම්පත් කරගත්තු බීජ පැලවෙන්න ප්‍රතිඵල දෙන්න කාලයක් තියෙනවා. මේ දැන් වෙන්නේ දැන් මේක මේ ඔක්කොම ඵල දීලා ඉවර වෙන්නේ මේවා අපි මේ බීජ හැටියට තැම්පත් කරගත්තු පිළිවෙතේ හැටියට පිළිවිලේ හැටියට අපිට මේවා පැලවෙන්නේ මේකේ ඵලය ලැබෙන්නේ ඒ කාලවලදී අපි දන්නේ නැහැ. අපිට හෙටද අනිද්දද ඊළඟ ආත්මෙද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඕකට කියනවා ආනන්තරීය පාප කර්ම මේ එහෙම කියලා වෙන් කරලා තියෙනවා මේ කාලවලදී ඵල දෙනවා. නමුත් අපි දන්නේ නැහැ. දැන් අපිට වෙන දේ අපි දන්නේ නැහැ. අපි දැන් මෙතනින් එළියට යනකොට අර පොල් ගෙඩියක් වැටිලා ඔළුවට පොල් ගෙඩිය වැටිලා සී නැති වෙලා ස්පිරිතාලේ ගෙනියන්න පුළුවන්. අපි දන්නේ නැහැ. අපි දන්නවනේ යන්නේ නැහනේ. අපි දන්නේ නැහැ. කිසි කෙනෙක් දන්නේ නැහැ. කිසි කෙනෙකුට වෙන දේ. අපි යනවා. අපි දැන් මෙහෙන් සැලසුම් කරගන්නවා. දැන් මේ සිල් පවාරණය කරලා ගෙදර යනවා කියලා. ගෙදර යනවා කියලා විතරක් අපි දන්නවා. හැබැයි ඔය යන අතරමඟදී මොනවද වෙන්නේ කොහොමද වෙන්නේ කවුද හම්බෙන්නේ මොකද්ද වෙන ක්‍රියාවල් කිසිම දෙයක් දන්නේ නැහැ. ගෙදර යන්න පුළුවන් වේද කියලා දන්නෙත් නැහැ. අපි බලාපොරොත්තුවක් තියෙනවා. අන්න ඕක ඇවිල්ලා ඍතු නියාමය. අර අපිට ඍතුවක් තියෙනවා. අර අපේ තියෙන කාලයක් මේ අපේ රැස් කරගත්තු දේවල් පරිසන්දේන කාලයක්. අපි දන්නේත් නැති පොදියේ. ඒ පොදියෙන් ඔන්න එළියට පයින්නවා. ඒ එළියට පයින්නේ කොයි වෙලේද කියලා දන්නේ නැහැ. අපි දන්නේ අපි මෙතනින් හැරිලා ඔහොම යනකොට පාරට බයිනකොට වාහනයක් අර පැත්තෙන් ආව හැප්පුණා යට වුණා මැරෙන්නත් පුළුවන්. ඔන්න ගෙදර ගියාද එතකොට නැහැ. අන්න කර්ම විපාකයක් ඵල දුන්න කොහෙදද මේ අන්න ඍතු නියාමය. ඔන්න කාලය පින්වතුනි. දැන් ඔබට පැහැදිලිද මේක? මේ ස්වභාවය ඔබට පැහැදිලිද? ඔන්න ඕකයි මේ කියලා දුන්නේ පින්වතුනි. ඔන්න ওই ස්වභාවය තමයි ඕක දැනගන්නවා කියන්නේ. අපි දැන් දහම ගොඩක් දෙයක් දැනගත්තා අවබෝධ කරගත්තා. අපිට දැන් ඊතුරු මාර්ගයට යන්න පුළුවන් පැහැදිලිව මේ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වතුනි ඕක හොඳට පැහැදිලි කරගන්නට ඕනේ. අපි මම විනාඩි කිහිපයක් දෙන්නම් ඔබට මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් කෙටියෙන් අහන්න. අර ඊයේ වගේ දේශනා කරන්න එපා. මේ දේශනාවල් අවශ්‍ය නැහැ. ප්‍රශ්නේ විතරක් කෙටියෙන් අහන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් මේට අදාළ මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් දහමට අදාළ දෙයක් විසඳ ගන්න පුළුවන් එතකොට. මොකද අපි තව මාසයකින් තමයි ආපහු මුණ ගැහෙන්නේ. තියෙනවද මොන හරි ප්‍රශ්නයක්? ඔබට හොඳට මේ දහම අවබෝධ වුණාද? මොකද මට ප්‍රශ්නයක් තියෙනවා. ඔබ ප්‍රශ්න අහන්නේ නැත්තේ එක්කෝ හොඳට අවබෝධ වුණා හොඳටම එහෙම නැත්නම් බිඳුවක්වත් අවබෝධ වුණේ නැහැ. මේ හාමුදුරුවෝ කියවන ගියා අපිට මුකුත් තේරුන්නේ නැහැ කියනවා නම් ඒත් ප්‍රශ්න අහන්න විදියක් නැහැ. ඉතින් ඕකෙන් මොකද්ද ඔබට මට ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඔබට හොඳට අවබෝධ වුණාද මේක? දහම අවබෝධයි. බොහොම හොඳයි. හොඳයි එහෙනම් අපි අද මේ ධර්ම දේශනාව අපි අවසන් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද අවසාන දිනය නිසා පින් අනුමෝදන් කිරීම කටයුතු තියෙනවා කරන්නට. ඒ නිසා අපි හොඳයි එහෙනම් අපි මේ පුණ්‍ය අනුමෝදනාව ඒ කටයුතු අවසන් කරලා ඉඳිමු. ඒ උතුම් කාර්යය මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඒ ජනිත වූ සියලු පුණ්‍ය සම්භාර ධර්මයන්
මේ විශේෂයෙන්ම මේ පින්වතුන් නමින් බලා කියා ගන්නා වූ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා. මේ අපාවට සිටිනා වූ പ്രേත භූත පිසාච කුම්භාණ්ඩ ආදී සියලු දෙනාටමත් ඒ පින් අනුමෝදන් වේවා. තිරිසන් සත්වයින් සියලු සත්වයින් මේ ලෝකවාසී සියලු සත්වයින්ම මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් තමන්ගේ ඒ තත්වයන් සුඛිත මුදිත තත්වයට පත් කරගෙන ඒ සුගති තත්වයන්ට පත් වෙලා සසර කෙලවර අමා මහ නිවන් සම්පත්තිය අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වාගේම මේ පින්වතුන් නමින් මිය පරලොව යන්නට යෙදුණු ඒ මාතු පීතෘ භාතෘ බගන්‍යාදී පුත්‍ර කලත්‍රාදී ඒ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. මියගිය යම්කිසි සංසාරගත වර්ග පරම්පරාගත ඥාති සමූහයක් ඥාතියෙක් වෙත්නම් ඒ සියලු දෙනාමත් මේ පින් අනුමෝදන් වෙත්වා. පින් බලාපොරොත්තු වෙන්නා වූ සියලු දෙනාමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් තමන්ගේ දුගතියක උප්පත්තිය ලබා සිටිනවා නම් සුගතියකටපත් වේවා. සුගතියෙහි උප්පත්තිය ලබා සිටිනවා නම් තව තවත් සුගතියටපත් වීමෙන් සසර කෙලවර අමා මහ නිවන් සම්පත්තිය අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. හොඳයි අපි ගාථාවන් කියවලා මාත් සමගම පින් අනුමෝදන් කරන්න. එත්තාවතාචං හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සින්දියා. එත්තාවතාචං හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතාං අනුමෝදන්තු සබ්බ සම්පatti සින්දියා. එත්තාවතාචං හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. හොඳයි. ඒ වගේම අපේ මේ විහාරස්ථානයේ 15මත් අපේ විහාරස්ථානයේ විහාරාධිකාරී අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම විහාරස්ථානයේ වැඩ වාසය කරන්නා වූ ආර්ය මහා සංඝරත්නය ඒ උන්වහන්සේලා සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් තමන්ගේ සුඛිත මුදිතතාවය කායික මානසික සුවතාවය දීර්ඝායුෂ ස්වභාවයේ චිරජීවනය ලැබේවා. තව තවත් මේ වාගේ පින්කම් කරන්නට මේ පින්වතුන්ට මේ පින්කම් කරගන්නට අවස්ථාව සලසා දෙන්නට උන්වහන්සේලාට චිත්ත ශක්තිය ධෛර්යය බලය වාසනාව නිරෝගී භාවය ලැබේවා 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 කියලා අපි සාදු කියලා ආශිර්වාද කරමු. සසර කෙලවර මා මහ නිවන් සම්පත්තිය අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරමු.